හෙල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් සුරතලුම් වෙනුවෙන් තිබ්බ ලංකාවේ දැවන්තම එක්සිබිෂන් එක ගිය සතිය BMICH එකේ තිබ්බා. ඒ තමයි Pet Expo 2026 කියලා කියන්නේ. ඔයාලත් ඉතින් බලන්නකෝ ඒ දවස් තුනේ මම මොනවද කරේ කියලා. පළවෙනි දවසේ නම් මම ඩියුටි වැටලා හිටියේ වෙට් කොංග්‍රස් එකේ. මේ තියෙන්නේ මිහිලක මැදුර. මිහිලක මැදුරේ තමයි වෙට් කොංග්‍රස් එක තිබ්බේ. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගියා අපේ යාළුවෝ ටිකව හම්බ වෙන්න. එයාලා හිටියේ ෆෝසස් ස්ටෝල් එකේ. ඔන්න ඉතින් පළවෙනි දවසේ එක්සිබිෂන් එක පටන් ගත්තේ අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන්. ඔන්න ඉතින් එදා දවසේ හවස් වරුවේ මට තිබ්බේ මොඩරේටින් ඩියුටි එකක්. මේ තියෙන්නේ මමයි මගේ යාළුවයි ඒකට රියසල් එකක් කරන විදිහ. ඇත්තටම කිව්වොත් ළමයි මෙන්න මේ වෙලාවේ තමයි අපි ස්ක්‍රිප්ට් එකක් කියලා එකක් හදාගත්තේ. එතකන් අපිට ස්ක්‍රිප්ට් එකක්වත් තිබ්බේ නෑ හරියට. මේ ආලට පේන්නේ වෙට් කොංග්‍රස් එකේ ඕපනින් සෙරමනි එක. ඔන්න ඉතින් සියල්ලටම ප්‍රථම කෑම නිසා ඔන්න අපිත් ගියා ස්ටෝල් පැත්තේ මොනවද කන්න තියෙන කියලා බලන්න. මේ ඉන්නේ වෙට් කොංග්‍රස් එකේ පළවෙනි දවසේ මොඩරේටර්ස්ලා. ඔන්න ඉතින් හවස් වරුවේ අපි ගියා එයා ෆෝස් එකෙන් කරපු ඩොග් ෂෝ එක බලන්න. ඔන්න මේ තියෙන්නේ එක්සිබිෂන් එකේ දෙවැනි දවස. මේ තියෙන්නේ ඉන්ඩෝ ඩොග් ෂෝ එක තියෙන තැන. මේ උදේ පාන්දරම කට්ටිය ඇවිල්ලා රෙඩි වෙනවා ඒ වැඩේට.
ඔන්න ඉතින් එදා දවසේ අපි ගොඩාක් ගේම්ස් වලට පාර්ටිසිපේට් කළා. ඒ වගේම තමයි අපිට ගොඩාක් තෑගි දිනාගන්න හම්බ වුණා. ඔන්න ඉතින් එදා දවසේ මම ඩියුටි වැඩලා තිබ්බේ ෆෝසස් ස්ටෝල් එකේ. මේ ඉන්නේ අපේ ෆෝසස් ස්ටෝල් එකේ හිටපු බෙලා. මෙයා එයා ෆෝස් එකේ බව්වෙක්. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට චූටි බඩගින්නක් ඇවිල්ලා අපි ෆුඩ් ස්ටෝල්ස් පැත්තට ගියා. ඔන්න ඉතින් ආයෙමත් පොඩ්ඩක් ගේම්ස් වලට අපි පාර්ටිසිපේට් කරා. ඔන්න ඉතින් ඔය අතරේ අපේ යාළුවෙක්ව බව්වෙක් හපලා. ඉතින් අපි ඉස්සෙල්ලාම කළේ එයාගේ අත හොඳට සබන් දාලා හොදපු එක. ඊට පස්සේ අපි බෙතරින් දාලා එයාගේ අතට බෙහෙත් කළා. ඊට පස්සේ අපි එයාව ඒ වෙලාවෙම සීන් එක ගහන්න හොස්පිටල් එකට යවුවා. ඔන්න ඉතින් අපි ආයෙ ස්ටෝල් එක පැත්තට යද්දී අමුත්තෙකුත් ඇවිල්ලා හිටියා. ඇත්තටම පෙට් එක්ස්පෝ තිබ්බ දවස් 3ෙම පුදුම විදිහට සෙනගක් හිටියා. ඔයාලටම පේනවනේ සෙනග. ඔන්න ඉතින් ඔයාලට මේ පේන්නේ සුරතලුන් වෙනුවෙන් තිබ්බ සංගීත මෙට්ට තරඟය. දෙවෙනි දවසේ ඩොග් ෂෝ එක කළේ නේවි එකෙන්. ඔයාලට මේ පේන්නේ නේවි එකේ බවුන්ගේ දක්ෂතාව. ඔන්න ඉතින් ඔයාලට මේ පේන්නේ තුන්වෙනි දවස. තුන්වෙනි දවස ස්ටෝල් එක කළේ පොලිසිය.
ඔන්න ඉතින් අපි ඊළඟට ගියා කැට් එක පැත්තට. මේ ඉන්නේ කැට් එකේ හිටපු ලස්සනම ලස්සන පූසෝ ටික. ඔන්න ඉතින් එදා දවසේ උදේයි හවසයි දෙකේම පොලිසිය අය ඩොග් ෂෝස් දෙකක් කළා. මේ තියෙන්නේ උදේවරුේ කරපු ඩොග් ෂෝ එක. මේ එක්සිබිෂන් එකේ දවස් 3ේම හිටපු කෙනෙක් විදිහට මට හිතුණා ලංකාවේ කොච්චර පිරිසක් සත්තුන්ට ආදරය කරනවද කියලා. ඇත්තටම නිහතමානී සතුටක් දැනෙනවා සත්තුන්ට ආදරය කරන ආදරණීය හදවත් ලංකාව පුරාම ඉන්නේ ගැන. ඔන්න ඉතින් ඔහොම තමයි මගේ පෙට් එක්ස්පෝ එකේ දවස් 3 ගෙවුනේ. Thank you for watching.